I have told them twice. Why are they keep on going asking the same question? Huh? I have told that I don't need that guy. I need someone suitable for this job. Yes. He doesn't have any qualifications. You know? This is a very responsible job. I want someone very smart guy. You know? Okay, send me some CVs. Ask your friends or any contacts. Yeah. Send me soon, okay? Okay. මහත්තය මම මේ දවස්වල මහත්තයා නිකන් මහත්තයා ඉන්නේ බැරිද මහත්තයා කම්පැනි ජොබ් එකක් හොයාගන්න මම හොටෙල් වල හවුස් කීපින් කරපු කෙනෙක් මහත්තයා මේ නත්තල් ඔන්න කිට්ටු වෙලඳ ඉද්දි මේ ජොබ් හොයන්න බෑ මේ දවස්වල බිසිනේ අපේ ඔක්කොම වේකන්සි ඉවරයි ඔයා කොහෙද ඉන්නේ මං ඉන්නේ න දලුකොටේ මහත්තයා මගේ පුතා පාද කෙනෙක්. එයා පාද වෙච්ච දවස්වල ඉඳන් මම එයාත් එක්ක කතා කරන්නේ නැහැ. මගේ නෝනට පන්සභාගි මහත්තයා. ඇයි ඔයාගේ පුතා එක්ක පාද වුණා කියලා කතා කරන්නේ නැතුව ඉන්නේ? මගේ පුතාට මං කිව්වා පාද කෙනෙක් වෙන්න එපයි කියලා. මට ওই ආගමක් ගැන විශ්වාසයක් නැහැ මහත්තයා. තමාගේ පවුලට පූජකයෙක් වෙන එක වරප්‍රසාදයක්. දැන් මේ නත්තල් කාලේ ඔයාගේ පුතාව වා ගෙදරට අඬ ගහලා නත්තල සමරන්න. වාගේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා වාට ජොබ් එකකුත් හම්බෙයි. මහත්තයා කම්පැනි බැරිද මහත්තයා මට ජොබ් එකක් දෙන්න. හරි. මං වාට ජොබ් එකක් දෙන්නම්. වාට මැනේජර් තනතුරක් දෙන්නම්. හැබැයි වා මට පොරොන්දු වෙන්න ඕන වාගේ පුතාව වා ගෙදර ගෙනල්ලා පුතා එක්ක නැවත කතා කරලා මේ නත්තල යත් එක්ක සමරන්න. මහත්තයා පුතා පාද කෙනෙක් වෙලා අවුරුදු 15ක් වෙනවා. මම මේ අවුරුදු 15ටම මම පුතත් එක්ක කතා කරුවේ නැහැ. මහත්තයා කියන නිසා මම පුතාව ගෙදරට එක්කගෙන ඇවිල්ලා. හරි. වා එක්කගෙන ඇවිල්ලා අපේ අද මේ කම්පැනියේ නත්තල් වැඩසටහනක් තියෙනවා. අපේ සේවකයෝ ඔක්කොම එකතු වෙලා අපි අපේ මේ සේවක සංගමයේ පවුලක් විදියට නත්තල සමරනවා. ඉතින් අපි වාගේ පුතාව පියතුමාව අපි මේකට අඬ ගහලා මෙතන පූජාවක් තියලා අපේ නත්තල ලස්සන කරමු අපි. තේරුණාද? ඔයාව හම්බෙච්ච එක මට ලොකු දෙයක්. මගේ නෝනට පන්සභාගයේ මහත්තයා කරපු දවුවට බොහොම ස්තුතියි. එහෙනම් මහත්තයා කියන විදියට මගේ පුතාවත් එක්කගෙන ඇවිල්ලා මේ නත්තල සමරුම් මහත්තයා. හොඳයි. එහෙනම් අපි නත්තල් දවසේදී මෙතන හම්බෙමු. ඔබතුමා දැන් ගිහිල්ලා එන්න. ඔබතුමාට සුබ දවසක්.